බීජණයන් නිසා අපි දුකටපත් වෙච්ච ඇත්තෝ. අපි කැලවල වල නිදි ගත්ත ඇත්තෝ. මොකද පවුල් වල හමුදාවේ කෙනෙක් හිටියොත් ඒ පවුලේ එදා ඒ ගෙදර නිදියන්න බෑ. එවැනි භීෂණයන් තුල එවැනි පීඩාකාරී අවස්ථාවන් වල තමයි අපේ ජීවිතය අපි ගැට ගහගෙන උඩට එන්නේ. මට හොඳට මතකයි මගේ පුංචි කාලේ. අපි කැමති නෑ අපේ දරුවන්ට මේ පීඩිත ස්වභාවය නතු වෙනවට. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ බියෙන් සැකෙන් තොරව ඕනෑම තැනක නිදහසේ ගිහිල්ලා නේද? සැරිසරලා හැමෝ එක්කම සහෝදරත්වයෙන් කටයුතු කරලා එක මාතෘ භූමියක වාසය කරන නේ? එක මාතෘ භූමියක වාසය කරන ආදරණීය මව්දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන් ලෙස දුවලා පුතාලා ලෙස එකට ඉන්නවා දකින්න. එතකොට මේ සංහිඳියාව ඇති කරන්නට නම් මේ විදිහට පුළුවන්ද? මේ විදිහට බෑ. ඇයි? ඇයි මේ විදිහට බැරි වෙන්නේ? මේ විදිහට බැරි වෙන්නේ ඒකට හේතුව තමයි අපිට සලකන්නේ එක විදිහකට. අන්න නැත්තන සලකන්නේ තව විදිහකට. අන්න ඒක නිසා තමයි ජනතාවක් ලෙස ඔයාලට සෑම මොහොතකම එදා මෙදා තුර මම කතා කරපු වීඩියෝ තුලින් කවුරුත් කතා කරේ නෑ එවකට ඉඳන් මේ මොහොත දක්වාත් ඉදිරිය දක්වාත් මම තමයි ඒක කතා කරන්නේ. 225ට විතරක් බයිනකොට මං ඉඳන් කිව්වා 225ට බැලලා වැඩක් නෑ. උඹලයි වැරදි කරන්නේ කියලා. අපි බෙදිලා ඉන්න හින්දා තමයි පුතා ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? අපි බෙදිලා මුස්ලිම් දරුවන් බෙදිලා නැහැ. ද්‍රවිඩ දරුවන්, දමිළ දරුවන් බෙදිලා නැහැ. නේ? ඒගොල්ලෝ එක රාමුවක එක පද්ධතිය එක හඬකට කටයුතු කරනවා. අපි සිංහලයන් විදියට පක්ෂ කීයකට බෙදිලාද? නේ? කුලයන් කීයකට බෙදිලාද? අපි ඒව තුල හිර වෙලා නේ? නමක් අල්ලගෙන එක්ක කෑ ගහයි. නේ? එහෙම නෙමෙයිද? එතකොට අපි කරා අවධානය දෙනවද? අවධානය දෙන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා මේ රටේ සමස්ත ජනතාවට මම කියනවා. මේ රටේ සමස්ත ජනතාව තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි එක රැයකට නේද? ඒ කියන්නේ එක රැයකට නෙමෙයි එක රැහේ. නේ? එක රැහේ වුන් වගේ එකට එකතු වෙන්න ඕනේ. අපේ ප්‍රශ්නේ කුමක්ද කියලා අපි හඳුනනවා නම් අපේ ප්‍රශ්නේ විසඳා ගැනීම වෙනුවෙන් පෙළ ගැස්ම හැදෙන්න ඕනේ. අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් අපේ බලය අපි පෙන්වන්න ඕනේ. අපේ බලය පෙන්වන්න ඕනේ කොහොමද? අපේ බලය පෙන්වන්න ඕනේ මේ පාරට බැහැලා කෑ ගහලා හර්තාල් කරලා අරගල කරලා නෙමෙයි. අපේ බලය සෑම මොහොතකම පෙන්වන්න ඕනේ. නේද? අපේ තියෙන අවබෝධතාවය අපේ මේ තියෙන අනවබෝධතාවය නිසා තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ යන වැඩපිළිවෙළ තුලදී සතුටු වෙන්න අපහසුයි. මේක තුල ඉන්නවා දේශපාලනික වශයෙන් කඩේ යන්නා වූ නේද? භික්ෂූන් ලෙසින් පෙනී සිටින්නා වූ එක එක දේශපාලඥයන්ගේ ඕනෑපාකම් ඉෂ්ට සිද්ධ කරන චීවරධාරීන් ඉන්නවා. ඔවුන් අපිට ස්වාමින් වහන්සේලා ලෙස හඳුනන අමාරුයි. නමුත් අපිට මේක බෙදා වෙන් කරගන්න බෑනේ. ඒ නිසා මේ රටේ මම මීට කලිනුත් වැඩසටහනක් අනාවැකියක් ලෙස සහ අනාගතයේ දකින්න පුද්ගලයෙක් විදිහට මම ප්‍රකාශයක් කරා. ඉදිරියේදී නේද? ස්වාමින් වහන්සේලා ඉලක්ක කරලා යම් කටයුත්තක් කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලා ඉදිරියට දාගෙන යම් දේශපාලඥයන් විසින් යම් විදිහකට වැඩ කොටසක් කරගෙන යනවා. ඒ තුලින් මේ රට අකර්මණ්‍ය වෙන තැනටපත් වෙනවා කියලා. එහෙනම් ජනාධිපතිතුමනි දැන් අවධානය යොමු කරන්න. මොකද මේ මොහොතේදී අපි හිතමුකෝ ඔබතුමා හොඳ දෙයක් කරන් යනවා කියලා. එතකොට මේ කරන දේවල් තුලින් පිරිහීමට ලක් වෙන්නේ පරිහානියටපත් වෙන්නේ කවුද? රටේ සමස්තය.